දත්ත සමුදාය. මොකද දත්ත සමුදායක් කියලා කියන්නේ? නැත්තම් දත්ත පාදක database. දත්ත සමුදායක් කියලා කියන්නේ අපි ඉක්මනට පහළට යමු. දත්ත සමුදායක් මේ ටික කියවන හැම එකෙම දාන ටිකනේ. ඒ අතරින් අපි right දැන් මේ වගේනොත් ප්‍රශ්න අහනනේ. ඒකයි මම මේ උඩට දැන් මතක් වෙන්නේ. සමහරවල් Excel කියලා කියන්නේ වද database වලට උදාහරණයක්. sorry මේ access කියලා කියන්නේ. පැතුරුම් පත්‍රයට උදාහරණයක් තමයි මොකද Excel කියලා කියන්නේ. ඒකයි මම අර ඔය මාතෘකාවලත් සහ ෆයිල් එකෙන් ගහලා ඇරියේ. ඒවත් උඩහට අහනනේ. දත්ත සමුදායක් කියලා කියන්නේ මොකද්ද? සරලවම කියවන්නේ සංවිධානයේම දත්වල එකතුවක් අපි කියන මොකද්ද? දත්ත සමුදායක් කියලා. සංවිධානයේම දත්වල එකතුවක්. නේ? සංවිධානයේම දත්වල එකතුවක්. දත්ත සමුදාය. ඒක මැනුවල් තියෙන්නත් පුළුවන්. මැනුවල් කියන්නේ දැන් අපි ගත්තොත් yellow pages එක නැත්තම් දැන් මම ඔයාලගේ උත්තර අහන්නේ මම කියාගෙන යනවා නේ. සාකච්ඡාවෙන් කරන්න වෙලාවක් නැහැ වගේ. නේ අපි ගත්තොත් ටෙලිෆෝන් ඩිරෙක්ටරි එකක් ගත්තොත් අන්න එතන දත්ත සමුදායක් නේ. ඔයාලා ඔෆිස් එක ගත්තොත් ඔෆිස් එකේ නැත්නම් ඉස්කෝලයක් ගත්තොත් ඉස්කෝලේ එක ඇඩ්මින් එකේ තියෙන විස්තර තියෙනවා. ඉස්කෝලේ එක ළමයින් විස්තර තව ක්‍රීඩා ගුරුතුමා ළඟ තියෙනවා. ළමයින් පිළිබඳ විස්තර නේ තැන් තැන් වල තියෙනවා. ඒවත් දත්ත සමුදාය තමයි නේ. කාඩ්බෝඩ් ෆයිල් වල ඒක අඩු කරලා තියෙනවා. නේ ෆයිලින් කැබිනට් වල තියෙනවා. දත්ත සමුදාය එකතු කරලා නේ ඒ වගේ ඉලෙක්ට්‍රොනිකලි අපිට ඒක කරන්න පුළුවන් නේ අරවට කියන මැනුවල් ඩේටාබේස් අතින් කරන්නේ ඒවට අපි පරිගණක ආධාරයෙන් ඉලෙක්ට්‍රොනිකලි හදලා තියෙනවා ඔයාලා ෆෝන් බුක් එක ගත්තොත් පරිගණකේ ෆෝන් එකේ ෆෝන් බුක් එක ගත්තොත් නේ ඒක ඉලෙක්ට්‍රොනිකලි හදපු දත්ත සමුදාය දැන් මේ දත්ත සමුදාය ගොඩනගන්නේ මොනවටද? කොහෙද ගොඩනගන්නේ? ඒ කියන්නේ මොනව සඳහාද ගොඩනගන්නේ? දැන් ලෝකෙම ගත්තොත් එකම පද්ධතියක් නේ. ලෝකෙම ගත්තොත් එකම පද්ධතියන්නේ. කියන එකට සම්බන්ධයි. නේ ලෝකෙම අපි දැන් කොරෝනාව නේ. කොරෝනා නිසා ඊට බහින්න බැරි වුණා. ඒ නිසා ළමයින්ට ඉගෙන ගන්න බැරි වුණා. නේ ළමයින් ක්ලාස් වලට ආවේ නැහැ. ඒ නිසා ක්ලාස් ගන්න බැරි වුණා. ඒ වගේ නේ. ඊට පස්සේ ගුරුවරුන්ට සල්ලි නැහැ. ගුරුවරු පාරට වැටුණා නේ. නේ ඔය වගේ ඊට පස්සේ ගුරුවරයා කොහේ හරි දැන් බෝඩ් ලයි තියෙන බෝඩින් ගාසු දෙන විදිහක් නැහැ නේ බෝඩින් කාර්යය පාරට වැටෙනවා නේ ඔය වගේ එක ක්‍රියාදායක එක සම්බන්ධයි මේ ලෝකෙම ගත්තොත් එක සම්බන්ධයි නේ පද්ධතිය හැබැයි මුළු පද්ධතියටම ලෝකෙටම අපිට පද්ධති හදන්න බෑ ඒ නිසා අපි පද්ධති ගොඩනගන්නේ මොකක් හරි ඒකකයක් අපි ගමු ප්‍රයත්න ගත්තොත් database database දත්ත සමුදාය නැත්නම් දත්ත පාදකනේ අපි කියනවා අපිට බෑ මුළු ලෝකෙම පද්ධතිය හදන්න එකට මොකක් හරි අපි හිතමු අපි වැඩ කරන්නේ ඉස්කෝලේ නැත්නම් අපි වැඩ කරන්නේ ඔෆිස් එකේ නේ නැත්නම් මේ ක්ලාස් එකේ මේකත් එක පද්ධතියක් නේ අපි ටික එකතු වෙලා නේ මම ඔයාලට මොකක් හරි නම්බර් එකක් දීලා නේ ඔයාලා කනෙක්ට් කරලා මේ සිස්ටම් එකක් හදාගෙන තියෙන වැඩ කරන්නේ එකක් පද්ධතිය නේ ඉස්කෝලයක් ගත්තොත් ඉස්කෝලයක් පද්ධතිය නේ අන්නේ එකින් එක පද්ධතිය අපි මේ ලෝකේ තියෙන අපිට බෙදන්න පුළුවන් උපපද්ධති විදිහට උපපද්ධති දැන් කෙලිම මම මේ ටේබල් එකක් අරගෙන මේක තේරෙන්නේ නැහැ ඒ නිසා දැන් ඔයාලා පොඩ්ඩක් විනාඩි ගාණක් මේක අහගෙන හිටියොත් ඕන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් ඉන්න මම මේ හැබැයි මේක පැය දෙක තුනක් තිබ්බනම් හොඳයි නමුත් මම ඉක්මනට මම මේ ටිකේ කරගෙන යන පොඩ එක ගොඩේ වගේ වෙයි කමක් නැහැ ඔයාලා ලියා ගන්න අවශ්‍ය නැහැ අහගෙන ඉන්න හොඳයි දැන් මේ කියන ටිකෙන්
අහන්නේ නැහැ මොනවද උපපද්ධතියක් කියන්නේ කියලා. හැබැයි ඒක වැදගත් වෙන නිසා අහගෙන ඉන්න. අපි කියනවා ඒ හැම කොටසම අපි උපපද්ධතියට වෙන් කරන උපපද්ධති. උපපද්ධති. අපි උඩ ඉංග්‍රීසියෙන් කියනවා සබ්සිස්ටම් කියලා. right? සබ්සිස්ටම්. සබ්සිස්ටම් උපපද්ධති. ලෝකේ තියෙන හැම ඒ සංකටයක්ම අපිට බෙදන්න පුළුවන්. උපපද්ධති විදියට. පාසල වෙන්න පන්ති වෙන ආයතනයක් වෙන්න පුළුවන් නේ. ඒ ආයතනේ වැඩ ටික කරගන්න පද්ධතියක් නිර්මාණය කරනවා. අපේ වෙන උපපද්ධති කියන. දැන් ස්කූල් ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන නේ එකට ගත්තොත් subsystem sorry school subsystem එකක් තමයි උදාහරණයක් විදිහට ස්කූල් නේ ස්කූල් එක subsystem එක දැන් මේ ස්කූල් එකේ තියෙන අපි හිතමු තියෙන දේවල් තියෙනනේ. ඒකේ තියෙන දත්ත ඉස්කෝලේ ඇතුලේ මොනවද තියෙන ඉස්කෝලේ ඇතුලේ? ඉස්කෝලේ ඇතුලේ මොනවද තියෙන්නේ? ස්ටුඩන්ට්ලා ඉන්නේ නේ? ස්ටුඩන්ට්ලා ඉන්නව නේද? ඒ ස්ටුඩන්ට් ඉන්නේ. තව ඉන්නේ? ස්ටුඩන්ට්ලා ඉන්නේ. තව ටීචර්ස්ලා ඉන්නේ නේ? ටීචර්ස්ලා ඉන්නේ. තව බිල්ඩින් තියෙනනේ. තව සබ්ජෙක්ට් තියෙනවා ළමයි ඉගෙන ගන්න සබ්ජෙක්ට් තියෙනවා. බිල්ඩින් තියෙනවා. තව මොනවද තියෙන්නේ? ඇඩ්මිනිස්ට්‍රේෂන් එක තියෙනවා. ඇඩ්මින් තියෙනවා තව. ස්පෝර්ට්ස් ගන්න ඒවා තියෙනවා නේ. ගොඩක් දේවල් තියෙනවා නේ. මෙන්න මේවා මෙන්න මේ උපපද්ධතියේ තියෙන උපපද්ධතිය විස්තර කරන නැත්නම් උපපද්ධතියේ තියෙන දත්තවල අයිතිකාරය නේ. මේ උපපද්ධතියේ තියෙන දත්තවල අයිතිකාරය තමයි මේ ඉන්නේ. තේරෙනවද? මේ උපපද්ධතියේ දත්තවල අයිතිකාරය තමයි මේ ඉන්නේ. right? අන්න ඒ අයට අපි කියනවා දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේ ඉන්න එක අයිතිකාරයෙක් තමයි ස්ටුඩන්ට්ලා. තව ඉන්නවා ඒ ස්කෝල් ටීචර්ස්ලා. right? මෙන්න මේ අයට අපි කියන භූතාර්ථ කියලා අපි සිංහලෙන් කියනවා. right? සිංහලෙන් කියන භූතාර්ථ. right? මම කියන්නම්. බරි ඉංග්‍රීසියෙන් කියන entities කියලා. right? entities. භූතාර්ථ. දැන් මේවා උදාහරණයට එන්නේ නැහැ. දැන් මේක නැතුව මට කෙලින්ම අතනට යන්න බෑ. ඒතකොට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඒ නිසා අහගෙන ඉන්න. එහෙනම් භූතාර්ථ කියලා කිව්ව මොකද්ද? මේ උපපද්ධතියේ තියෙන දත්තවල ඇත්තට මොකද අයිතිකාරය? right? එහෙනම් ඩේටාබේස් වල තව කොටසක් අපි හඳුනා ගන්න ඕනේ මොනවද? භූතාර්ථ. right? දැන් පොඩ්ඩක් මහත වැඩි වගේ නේ. ගියා ගන්න බැරි වෙයි. right? අපි කියන entities කියලා නේ. entities. භූතාර්ථ. නේ? දැන් subsystem එක තමයි අපේ. ඉස්කෝලේ තියෙන අයිතිකාරයෝ තමයි මේ ඉන්නේ. right? මෙන්න මේ එක භූතාර්ථයක් ගත්තොත් අපි ස්ටුඩන්ට් කියලා අපි ගමු ස්ටුඩන්ට් කියලා. මෙන්න මේ එක ස්ටුඩන්ට් කෙනෙක් ළමයි එක වර්ගයක් ළමයි ගොඩාක් ඉන්නවා. ළමයි 100ක් 200ක් 300ක් ඉන්නවා. මෙන්න මේ එක භූතාර්ථවල විවිධ ලක්ෂණ තියෙනවනේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් ගත්තොත් ඒ ස්ටුඩන්ට් මොනවද තියෙන්නේ? ස්ටුඩන්ට් තියෙනවා නේම් එකක්. නේද? නේම් එකක් තියෙනවා. අන්න එක ලක්ෂණය. ඒ ස්ටුඩන්ට් තව තියෙනවා NIC එක.
මම මේ නිකන් ලියන්න මේ හරිය නේද NIC එකක් තියෙනවා නමක් තියෙනවා date of birth එකක් තියෙනවා නේ DOB කියලා මම කෙටියෙන් ලියනවා date of birth එකක් තියෙනවා මේවා මොනවද මෙන්න මේවා මේ භූතාර්ථයක තියෙන මෙන්න මේ භූතාර්ථයක තියෙන ලක්ෂණ අපි ඕකට කියනවා උපලක්ෂණ කියලා මොනවද කියන්නේ උපලක්ෂණ එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ database එකක් හදද්දි මොනවද උපලක්ෂණ attributes කියලා අපි කියනවා attributes උපලක්ෂණ නේ මොකද්ද උපලක්ෂණ කියලා කියන්නේ ඒ කියන්නේ උපපද්ධතියක මේ භූතාර්ථයක් විස්තර කරන ලක්ෂණ මෙන්න මේ උපපද්ධතියක තියෙන මෙන්න මේ භූතාර්ථයක් නේද මේවා ඒ කියන්නේ ස්ටුඩන්ට් වගේ ඒවා විස්තර කරන ලක්ෂණ වල අපි කියනවා මොනවද උපලක්ෂණ කියලා attributes නේ තුනයි right ඊට පස්සේ මෙන්න මේ උපපද්ධතිය නේ තව ඉන්න පුළුවන් තව මේකට දාන්න පුළුවන් හොඳද ෆෝන් නම්බර් ඒව දාන්න පුළුවන් මම කීපයක් දැම්මේ ටීචර් කෙනෙක් ගත්තත් එහෙමයි දැන් ටීචර් කෙනෙක් ගත්තොත් මේක විස්තර කරලා ටීචර්ගේ නම ටීචර් උගන්වන පන්තිය නේ ටීචර් ඉන්න බිල්ඩින් එක එහෙම වෙන් කරන්න පුළුවන් ටීචර්ගේ අපි හිතමු date of birth එක ටීචර්ගේ ටෙලිෆෝන් එක නේ වෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් ගත්තොත් සබ්ජෙක්ට් එකේ කෝඩ් එක සබ්ජෙක්ට් එකේ නම එහෙම වෙන් කරන්න පුළුවන් හරි හරි මම එකක් ගත්තේ ඒ වගේ අපි ගත්තොත් මෙන්න මේ උපපද්ධතියේ මේ එක ශිෂ්‍යයෙක් ඉන්න පුළුවන් නේ මෙන්න මේ සබ්ජෙක්ට් කීපයක් හදාරන එක ශිෂ්‍යයෙක් ඉන්නවා නම් සබ්ජෙක්ට් එකක් හදාරන නේ මෙන්න මේ අතර සම්බන්ධතාවය තියෙනවා නේ එක ශිෂ්‍යයෙක් සබ්ජෙක්ට් කීපයක් හදාරන එක ශිෂ්‍යයෙක් ඉන්නවා සබ්ජෙක්ට් තව A කියන ශිෂ්‍යයා B කියන ශිෂ්‍යයා ඉන්න මේ ඉස්කෝලේ එයා කරන්නේ කලා සබ්ජෙක්ට් එහෙම ඉන්න පුළුවන් මේ ගුරුවරයෙක් ඉන්න මේ ගුරු ගන්නන්නේ උසස් පෙළ විතරයි උසස් පෙළ සබ්ජෙක්ට් එහෙනම් මෙන්න මේ අතරක් තියෙනවා සම්බන්ධතා නේද එහෙනම් අපි සම්බන්ධතාවත් හඳුනා ගන්න ඕනේ right අපි හඳුනා ගන්න ඕනේ මොනවද සම්බන්ධතා හඳුනා ගන්න හරි සම්බන්ධතා අපි ඔකට කියනවා මොනවද රිලේෂන්ෂිප් සම්බන්ධතා රිලේෂන්ෂිප් ඒ මේ භූතාර්ථ අතර තියෙන සම්බන්ධතා right මෙන්න මේ ටික ඔන්න ඔය ටික දැන් ඇත්තම ළමයි මේ ඔයාලට එන්නේ විභාගයට දෙන්නේ මේකනේ මේක දීලා තමයි ප්‍රශ්න අහන්නේ කො බලමු ඔය වගේනේ අහන්නේ ඔන්න දැන් මේක මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නැහැ නේ ඔක තේරෙන්නේ නැහැ නේ ඔක තේරෙන්නේ නැහැ හරි දැන් මේ ඉතින්ට තමයි ඉන්න හදන්නේ හරිනේ හරි දැන් මේ කියලා දුන්නා මේක තේරෙනවා හරි දැන් මෙන්න මේ ටික අදාළ උපපද්ධතිය මේවා මොනවද කියලා හඳුනගෙන right මෙන්න මේ භූතාර්ථ සම්බන්ධතා සටහන් අපිට ගොඩනගා ගන්න ඕනේ මොනවද මෙන්න මේ ටිකෙන් අපි ගොඩනගන මොනවද භූතාර්ථ සම්බන්ධතා සටහන් ඒව තමයි මේ උදාහරණයක් විදිහට අපි හිතමු ස්ටුඩන්ට් කියන භූතාර්ථේ ස්ටුඩන්ට් මේ හරින් ලියන්න එක කොටේ වුණාට ස්ටුඩන්ට් අපි හිතමු සබ්ජෙක්ට් එක සම්බන්ධ වෙනවා කියලා සබ්ජෙක්ට්
මෙන්න මේ දෙක අතර සම්බන්ධය. අපි හිතමු මොන දෙක අතර සම්බන්ධය. අපි learn කියලා ගමු learn කියලා ගමු. ස්ටුඩන්ට් ඉගෙන ගන්න එක අනුව සම්බන්ධයක් තියෙනවා. එක ශිෂ්‍යයෙක් සබ්ජෙක්ට් කීපයක් කරන. ඒ වගේ මේ එක එක අතර සම්බන්ධතාවය තියෙන්න පුළුවන්. මේ උදාහරණයක් ගත්තා. නේ? හරි. අපි කරන භූතාර්ථ සම්බන්ධ සටහන්. ඕකෙන් අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? මේ ඇත්තටම ටේබල් එකේ මේ පටන් වල දැන් ගන්නද්දී ටේබල් වලින් අහන්නේ. කෙලින්ම ටේබල් එකට එන්න බෑ. ටේබල් වලින් නම් ගන්නන්න බෑ. ඒක මැද. ඒ නිසා අපි මුලට යන්න ඕනේ. මුලින් ඉඳන් එන්න ඕනේ. නේ? ඒක තමයි මේ කරන්නේ. දැන් භූතාර්ථ සම්බන්ධතා සටහන්. ඇත්තට දැන් පේපර් එක හදන මිනිහා මෙන්න මේවා දන්නේ. උන් මේගොල්ලෝ තියන් තමයි පේපර් එක හදන්නේ. ආචාර්යවරයා මහාචාර්යවරයා නේ. මේක තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. උන් ඒක බලාගෙන තමයි භූතාර්ථ කීයද මේම කියලා තමයි අපිට ටේබල් එක දාන්නේ. ඕක දැම්මට පස්සේ තේරෙන්නේ නැහැ. නේ? ඒ නිසා තමයි මෙතන ඉඳන් මම ගත්තේ. නේ? අතන මේ ටික මේ දැන් මේ වගේම ප්‍රශ්න අහන්නේ නැහැ හොඳද? මේකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද්ද භූතාර්ථයක් කියන්නේ මොකද්ද උපලක්ෂ වහන්නේ නැහැ හොඳද? ඔයාලගෙන් අහන්නේ නැහැ. ඒ වෙන ඉහළ විභාග වලට අහන්නේ. හරි. භූතාර්ථ සම්බන්ධතා සටහන්. භූතාර්ථ සටහන්. තේරුණේ නේද මම ඉක්මනට ලිව්වා. ඒ කියන්නේ අපි කියන්නේ රිලේෂන්ෂිප් entity right entity සිංහල ඉංග්‍රීසි ලියන්න ඕනේ නැහැ නේ මොනවද entity relationship diagram කියන එක right entity relationship කෙටියෙන් ලිව්වා diagram කියන එක right entity relation diagram ඒව තමයි මේ තියෙන්නේ එන්න මේ වගේ අඳිනු ඉස්සෙල්ලා database අඳින්න ඉස්සෙල්ලා ඕක තමයි කරන්නේ right ඒව තමයි මේ ඇඳලා තියෙන්නේ මේ ඇඳලා තියෙන ඒවා ස්ටුඩන්ට් එක මෙන්න මේක සම්බන්ධ වෙනවා ඉගෙන ගැනීම අනුව භූතාර්ථ සම්බන්ධ සටහන් කියන්නේ ඕක ඊට පස්සේ මේව භාවිතා කළා තේරෙනව නේද අපි නිර්මාණය කරනවා මොනවද දත්තපාදක වගු වලට හරිද ඒව භාවිතයෙන් අපි කරනවා මොකද්ද මෙතන ලියන්නම් දත්තපාදක වගු වලට සිතියම් ගත කිරීම right සිතියම් ගත කිරීම මෙන්න ඒව භාවිතයෙන් මොනවද භාවිතයෙන්ද මෙන්න මේ ඩයග්‍රෑම් භාවිතයෙන් දත්තපාදක වගු වලට මෙන්න මෙහෙම සිතියම් ගත කරන ඕනෝ තමයි සිතියම් විතරේ මැප් කරනවා කියලා කියන්නේ right මැප් කරනවා මැපින් දත්තපාදක වගු වලට මැප් කරනවා right ඔක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ mapping into database කියලා mapping into database කියලා කියන්න mapping into database right සිතියම් ගත කරනවා ඔන්න ඔය සිතියම් ඒ කියන්නේ මෙන්න මේවා මම ඉරිගෙවි මෙන්න මේවා right මේවා right මේ ටික බලාගෙන නේ ඊට පස්සේ අපි දත්තපාදක වගු වලට සිතියම් ගත කරනවා මෙන්න මේකෙන් පස්සේ තමයි අපි මේව බලාගෙන තමයි මොනවද කරන්නේ අන්තිමට මේව බලාගෙන තමයි අපි මොනවද ටේබල් හදන්නේ ඔන්න ඔයාලට විභාගයට එන්නේ මෙන්න මේක විභාගයට එන්නේ මෙන්න මේක මොකක්ද දෙන්නේ ටේබල් එන්නේ මෙන්න මේ ටේබල් එන්නේ විභාගයට එන්නේ ටේබල් තේරෙනවද ටේබල් මේ ටේබල් එකක් කියලා කියන්නේ මේ හැම භූතාර්ථයකටම තියෙන ටේබල් එක හැම භූතාර්ථයකම තියෙන ටේබල් එක
හැම භූතාර්ථයකටම මේක තමයි එක්සෑම් එකට. මොක තමයි එක්සෑම් එකට. ටේබල් එකෙන් තමයි අහන්නේ. right? right? අනිත් චුට්ටක් මම පොඩ්ඩක් පහළට අදින්නම් මේ මම නැහැ නේද? හරි. බලන්න මේ හැම භූතාර්ථයකම දැන් අපි හිතමු දැන් අපි ගත්තොත් ස්ටුඩන්ට් කියන භූතාර්ථය ගත්තොත් ස්ටුඩන්ට් කියන භූතාර්ථය ගත්තොත් අපි හිතමු ස්ටුඩන්ට් කියන භූතාර්ථය ගත්තොත් නේ දැන් මේකේ තියෙන ඇට්‍රිබියුට්ස් ඒ කියන්නේ උපලක්ෂණ මොනවද ස්ටුඩන්ට් ගේ නම නේද නේම් එක තියෙනවා පස්සේ ස්ටුඩන්ට් ගේ date of birth එක දැන් මේ කතා කරන්නේ මොන උපලක්ෂණේ උපපද්ධතිය ස්කූල් කියන එකක් ගැන මේ හදන්නේ නේ date of birth එක ඊට පස්සේ ඕන තව දාන්න පුළුවන් දැනට ඔය දෙක ගමු එකක් එහෙනම් මේ ආශ්‍රයෙන් අපි ටේබල් එකක් ගොඩනගද්දී දැන් මේ ටේබල් එකේ නම මොකද්ද? දන්න කෙනෙක් දැන් මොකද්ද මේ ටේබල් එකේ නම? මේ ටේබල් එකේ නම මොකද්ද? ස්ටුඩන්ට් නේද? ස්ටුඩන්ට් කියන ටේබල් එක නේ? ස්ටුඩන්ට් කියන ටේබල් එක ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන උපලක්ෂණ දෙකක්. උදාහරණ උපලක්ෂණ දෙකක් තියෙන එකක් තමයි මේ අනිත් එක තමයි හරි. දැන් හරි නේද? කොහොමද හරි. මේක තියෙනව මොනවාද? ස්ටුඩන්ට් කියන ටේබල් එකේ නේද? උපලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මොනවාද? ඒකේ ඇට්‍රිබියුට්ස් name එක DOB එක date of birth. එහෙනම් මේ ස්ටුඩන්ට් ලගේ අපිට දාන්න පුළුවන් නාම නේද? අපි කියමු A B C C ඔම දැන් ඉන්න පුළුවන් එක නමින් ඉන්න පුළුවන් නේ C C ඔම ඉන්න පුළුවන් නේ? මේ විදිහට අපිට මෙන්න මේ විදිහට වව් ගොඩ නගන්න පුළුවන්. යටත් එකක් තියෙනවා C ඈ. මෙයාගේ date of birth එක අපි හිතමු. ඉතින් මම නිකන් දානවා 30 වෙනිදා 10 වෙනිදා 11 වෙනිදා කොහොම. හරි. මම දැන් right එහෙනම් මේ තියෙන භූතාර්ථනේ මේ තියෙන්නේ එයාලගේ උපලක්ෂණ. ස්ටුඩන්ට් ලගේ මෙන්න මේ තොරතුරු තමයි අපි ගබඩා කරලා තියාගන්නේ. නේ දැන් මේක තව ප්‍රසාරණය කරොත් මට ගන්න ඕන මෙන්න මේ භූතාර්ථේ අපි හිතමු එකිනෙක දැන් එකම නම තියෙන ළමයිත් ඉන්නෝනේ. ඒ නිසා මට මේ ළමයි කියන එක, ඒ කියන්නේ භූතාර්ථයටම අර්ථයක් දීලා ස්ටුඩන්ට් කියලා එක පොදුවේනේ. වෙන් වෙන් වශයෙන් ගන්නකොට මෙයාලට යුනික් නේම් එකක් දෙන්න.
sorry හඳුනා ගැනීමක් කරන්න. ඒ නිසා මම මේකට වෙනම දෙනවා specially මේක හඳුනා ගන්න. key එකක් විදිහට හඳුනා ගන්න specially මම මේක දෙනවා student ID කියලා ගමු. student ID කියලා specially දෙනවා student ID කියලා තව එකක්. මට මේ ළමයි එකිනෙක හඳුනා ගන්න. ඒ ID ස්ටුඩන්ට් ස්කෝලට එනකොටම අපි රෙජිස්ටර් කරන්න ID එකක් දීලා. දැන් මම ඔයාලට ID එකක් දීලා තියෙන්නේ. රෙජිස්ටර් නම්බර් එකක් අන්න ඒ වගේ. ස්ටුඩන්ට් ID එකක් දෙන්න. ඒකත් මම මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න. ඇදවි ගණන් ගන්න එපා. හරි. මම මෙතෙන් දාන්න ස්ටුඩන්ට් ID කියන. date of birth පොඩ්ඩක් මතක දාන්න. එහෙම වෙනවා. ඒක උඩට මගනවා මෙතන ඉන්නේ. විධිමත් වුණාට කමන්නේ හරියට අහගෙන ඉන්න මේක. ඒකත් මෙතෙන්ද දාන්න. මම මෙතන ටයිප් කරනවා මොකද්ද? student ID. student ID එක. දැන් student ID එක දෙනවා එක එක්කෙනාට. මෙයා පළවෙනි අපි ඉලියට නොදුන්නක් කමන්නේ. මෙයා දෙවෙනිය, මෙයා තුන්වෙනිය, මෙයා හතර. තව ඉන්නනම් මම පහළ දෙනවා. student ID. right? date of birth එක නේද? POB මම මේ පාටින් දැම්මයි. student ID එක. දැන් ළමයි මට අඳුර ගන්න පුළුවන් නේ. ඒ student ID එක තුන්වෙනිය කියන්නේ C. right? student ID හතරවෙනි කියන්නේ ඒත් C කෙනෙක්. එයාගේ නම C. එකම නමින් ඉන්න පුළුවන්. student number එක නම A. අඳුර ගන්න පුළුවන්. තව මම මේක attributes එකක් ගන්නවා. phone number කියලා. තව එකක් ගන්නවා මම phone එකට. එයාලගේ phone number දාන්න. එහෙම ගමු. phone number දාන්න. තව එකක්. phone number. දැන් phone number දාන්නේ කොහොමද මම? දාන්න කෙනෙක් ටක් ගාලා කියන්නේ. දැන් මේක තේරුණා නම් එන විදියට කියන්නකෝ. කොහොමද phone number එක දාන්නේ? ඉක්මනට කියන්නේ 10ට 10. කොහොමද phone number එක දාන්නේ? phone number එක කොහොමද දාන්නේ? දැන් ඉස්කෝලේ ශිෂ්‍යයෙක් ඉන්නවා නේ. දැන් එයාලගේ database එකක් හදන්න ඕනේ. දැන් ඒකට table හදන්න ඕනේ නේ. table මට දැන් කියන්න දාන්න කෙනෙක්. කියන්න බෑනේ. ටෙක්ස්ට් එකක් දාන්න කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? මට පුළුවන් මේ පැත්තට මොකක් කරන්නද? මම ටයිප් කරනවා. දැන් මේ ගොඩනගලා තියෙන්නේ කොහොමද? මේ ෆෝන් නම්බර් එක අමතක කරන්න පොඩ්ඩක්. හිතන්න පොඩ්ඩක් තා චුට්ටක් සරල කරන්න. දැනට ෆෝන් නම්බරේ අමතක කරන්න. ෆෝන් එක ඕනේ. මුලින්ම මම කරේ මොකද්ද? මේ දෙක අරගෙනනේ. නේම් එකයි. දැන් මේකේ මේ අර අපි ලියනෝනේ මොනවද? සිතියම් ගත කරද්දී ඒක විස්තර කරලා ලියන්න ඕනේ. කොහොමද සිතියම් ගත කරද්දී විස්තර කරලා ලියන්නේ? දැන් මෙතන චුට්ටක් මම පහළ ගන්නවා. මෙතන ස්ටුඩන්ට් කියන භූතාර්ථය මොනවද තියෙන ෆීල්ඩ් අපි කියන්නේ මේ උපලක්ෂණ. නම් ෆීල්ඩ් කියන එක තේරෙන්නේ නැහැ. මොනවද උපලක්ෂණ එන්නේ මේකේ? name ආව. date of birth ආව. කොහො දෙකන්නේ මේක ගොඩනැගිලි ඉස්සෙල්ල. ඊට පස්සේ ස්ටුඩන්ට් ID එකක් දැම්ම. එහෙනම් මෙතෙන්ට එනවා මොකද්ද? මෙතෙන්ට ඒකත් එක්ක දැන් එනවා මේක එක්ක ස්ටුඩන්ට් ID එකත් එක්ක තමයි ඔන්න දැන් විස්තර කරලා තියෙන්නේ. ස්ටුඩන්ට් ID එක. STID. මට යුනික් අඳුන ගන්න ඕන නිසා මං ගත්ත මේ ෆීල්ඩ් එක ස්ටුඩන්ට් ID. දැන් මං කරේ මොකද්ද? මෙතෙන්ට ගත්ත ෆෝන් එක.
ෆෝන් එක. දැන් ෆෝන් එකක් දැම්මොත් කොහොමද කරන්නේ? කොහොමද ලියන්නේ මම මෙතන? මෙතෙන්ට දාන ෆෝන් එකනේ. එහෙමනේ කරන්නේ. මෙතෙන්ට දාන මොකද්ද? ෆෝන් නම්බර් එක. ෆෝන් එක. දැන් දන්නවා ස්ටුඩන්ට් ටේබල් එකේ ඇට්‍රිබියුට්ස් හතරක් තියෙනවානේ. උපලක්ෂණ හතරක් තියෙනවා. name, date of birth, ID. දැන් ෆෝන් නම්බර් එක කොහොමද ටේබල් එකට ගොඩනගන්නේ? මෙන්න මෙතෙන්ට දානවා. name දාන්න. ෆෝන් එක. ටෙක්ස්ට් එකක් දාන්න. මේක හරියද මෙහෙම? ෆෝන්. දැන් අපි එක ළමයෙකුට ෆෝන් 2 3 4 තියෙනවා. අපි හිතමුකෝ එහෙම. දැන් මොන ෆෝන් නම්බරේ දාන්න පුළුවන් 071 072 දාන්න පුළුවන්. ෆෝන් නම්බර් දෙකක් තිබ්බොත් කොහොමද දාන්නේ? ෆෝන් නම්බර් දෙකක් තිබ්බොත් කොහොමද දාන්නේ? ෆෝන් නම්බර් දෙකක් තිබ්බොත් කොහොමද දාන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන තව ෆීල්ඩ් එකක් ගන්නවා. ෆෝන් නම්බර් 1 ෆෝන් නම්බර් 2 කියලා දානවා. ඒතර ෆෝන් නම්බර් නැති අයට ඒව හිස් අපරාධ හිස් තියෙනවා. 300ක් 10 ගණක් හිටියොත් ඒව හිස් තියෙනවා. ඒතර අපරාධ. නැත්තම් කෙනෙකුට හිතන්න පුළුවන් ෆෝන් නම්බර් මෙහෙම දාන්න නැතුව මෙතෙන්ට ෆීල්ඩ් එකක් ගන්න නැතුව මෙතෙන්ට කලමයක් දාන්න නැතුව මේ යටින් ලියනවා. දෙවෙනියට තියෙනවා තව නම්බරයක්. මේ දෙවෙනියට තියෙනවා තව ෆෝන් එකක්. මෙයාට තියෙනවා තව ෆෝන් එකක්. ගෙදර නම්බරයක් දෙනවා. ස්ප්‍රේ එක දාන්නේ කොහොමද? මේ යටින් දාන්න. යටින් දැම්මම මෙතන 2යි කියලා දාන්න වෙනව නේද එතකොට? නේ? එතකොට මෙතන අපිට යුනික් අපිට වෙන් කළ හඳුනා ගන්න බෑනේ මෙතන. දෙකේව දෙකක් තියෙනවා. මෙතන වෙන්න ඕන එක ළමයෙකුට එක අංකය තියෙන්න ඕන මෙතන. දැන් මෙතන B ට ෆෝන් නම්බර් දෙකක් තියෙයි කියලා B මෙතන දාලා එහෙම කරන්න බෑ. එතකොට මෙතන කෝඩ් එක වෙනස් වෙනවනේ. ඒ කියන්නේ එක ළමයෙකුට එක අංකයයි මේ යන්න ඕනේ. එක ළමයෙකුට එක අංකයයි තියෙන්න ඕනේ. ඒ නිසා මෙතන මෙහෙම කරන්නත් බෑ. අර පැත්තට දැම්මොත් නිකන් ඉඩ යනවා. මේ පැත්තට දාන්න බෑ මොකද? මෙතන වෙනස් වෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? ෆෝන් නම්බර් වෙනම ටේබල් එකක් ගන්න. මේ වගේ අවස්ථාවක ෆෝන් නම්බර් වලට වෙනමට ඒ කියන්නේ එකම දත්තේ ගොඩක් තියෙන මේ වගේ අවස්ථා ෆෝන් නම්බර් එකක් වගේ අවස්ථාවක අපි වෙනම ටේබල් එකක් හදා ගන්නවා. මොකද්ද? වෙනම ටේබල් එකක් ගන්න මම නිකන් හිතලා ගන්නවා නම. contact phone list නැත්නම් contact list කැමති එක. හරි? contact number කියලා ගන්න. contact number. හරි? contact number එකේ දානවා මොකක්ද? දාන්න phone number. phone number එක කාගේද කියලා හොයාගන්න. phone number එක කාගේද කියලා හොයාගන්න මම මෙන්න මේ field එක. මේ field එකත් මේ table එකේ දාගන්න. STID. මේ field එකේ දාගන්න. phone number එක මේ field එකේ දාගන්න. sorry මෙතන දාගන්න. දැන් ඒක table එක මේ අනුසාරයෙන් හදමු අපි. ඒක table එක. ඒක table එකේ ඉන්නේ කොහොමද? මේ බලන්න. මම මෙතන ඒ table එක අඳිනවා. හරි? මේ බලන්න. ඒකේ තියෙන්නේ මොකද්ද? STID අනිත් එක තමයි phone එක. හරි? අනිත් එක තමයි මොකද්ද? phone එක. උපලක්ෂණ. දැන් පුළුවන් නේ. මේක දාන්නේ ඔක්කොම මොනවද? මේක දානවා එක්කෙනාට පළවෙනි එක්කෙනාට ෆෝන් එක. පළවෙනි එක්කෙනාම තියෙන තව ෆෝන් එක. දෙවෙනි එක්කෙනාට තුන්වෙනි එක්කෙනාට තව ඉන්නවනම් හතරවෙනි තුන්වෙනි එක්කෙනාට තව ෆෝන් එකක් තියෙයි. ඒ තව ෆෝන් නම්බර් එකක් තියෙයි. 0411. හරිද? මෙන්න මේ විදිහට අපි තව ටේබල් එකක් හදාගන්න. ඒ වගේ අවස්ථාවල ඇයි? මන්න අර ප්‍රශ්න නිසා. ඇයි? data මොකද වෙන්නේ? එකම දත්තේ තැනින් තැන ඇතුළත් වෙනවා. මෙතන B එනකොට මෙතනත් B ගහන්න එපා. එකම දත්තේ තැනින් තැන තියෙනවා. අන්න ඒ නිසා. දැන් අපිට හොයාගන්න පුළුවන් නේ බලන්න. මෙතනින් මේක අපි මොකද කරන්නේ? මෙතනින් මේක ඉවත් කරනවා.
මේක දැන් ඕනේ නැහැ. අපි ඒකට වෙනම ටේබල් එකක් හැදුවා. දැන් ඒක ඕනේ නැහැ නේද? දැන් අපිට ඕන නම් මේ ඒගේ ෆෝන් නම්බරේ හොයන්න නේද? ID එක මොකද්ද? sorry ඒගේ ID එක මොකද්ද? 1. අන්න ඒකට තියෙනවා මේ බලන්න. ඒකට තියෙනවා මම මේ පැත්තේ ඉනවා මේ. එහෙනම් එකේ ෆෝන් නම්බර එක මොකද්ද? මෙන්න මේ. එයාට තව ෆෝන් නම්බර එකක් තියෙනවා මේ. දෙකක් තියෙන එක. එහෙනම් ඒට ෆෝන් නම්බර් දෙකක් තියෙනවා. තුන්වෙනියට ඒක තුන තියෙන වෙලද නේ. තුන්වෙනියේ ෆෝන් නම්බර එක මොකද්ද? එයාට ෆෝන් නම්බර් දෙකක් තියෙනවා. හොයාගන්න. දැන් අපිට අර මේ දීගණනය වෙන එක. ඒ කියන්නේ දත්ත වැඩිපුර සඳහන් වෙන එක. ඒ කියන්නේ දත්ත අපරාධේ එක නම දෙතුන් පළක ලියවිලක මේකේ මොකද වෙලා තියෙන්නේ? ඉවත් වෙලා තියෙන්නේ. ඉවත් වෙලා තියෙන්නේ. එනවනේ. දැන් වලට විභාගයට එන්නේ මොකද්ද? මෙන්න මේක. ඕකනේ විභාගයට එන්නේ. විභාගයට එන්නේ ඕක. නේ? විභාගයට එන්නේ ඕක. ඒ වගේ ඒවා තමයි අහන්නේ. right? හරිද? දැන් මම මෙතන කතා කරන්නේ මෙතන ඇත්තටම රිලේෂන්ෂිප් එකක් නෙමෙයි තියෙන්නේ. රිලේෂන්ෂිප් වෙනම කරනවා. right? the key මෙතන කියන්නේ මේ key එක. right? මෙන්න මේ data එක අපි දුමු මේ ටේබල් එකේ මෙන්න මේකක් අපි කියනවා. ඒ කියන්නේ අපිට අනන්‍යව හඳුනා ගන්න ඕන නම් ටේබල් එකක මොනවා හරි දත්තයක් අනන්‍යව. ඒ කියන්නේ ස්ටුඩන්ට්ලට වෙන වෙනම. අපි ඒවට කියනවා මොනවද? දෙනවා යතුරක්. අපි ටේබල් එක මම මෙතන නම් කරේ නැහැ. ටේබල් එක අපි මේවට කියනවා මොනවද? ශේෂ්ත්‍ර කියලා. මොනවද කියන්නේ? මේ තියෙන්නේ රෝ. දැන් මේ ටික මම මෙතන පැහැදිලි කරේ නැහැ. අපි මේවට දැන් දන්නව ඔයාලා නේද? මේවට කියනවා රෝ කියලා නේද? රෝස්. තීරු. මේවට කියනවා තීරු කියලා නේ. columns තීරු. columns තීරු. නේ? මේ header row එකේ මේවට අපි කියනවා field කියලා නේද? මොනවද කියන්නේ මේ? field ශේෂ්ත්‍ර කියලා කියනවා. මේවා ශේෂ්ත්‍ර. field. field නේ. ශේෂ්ත්‍ර field. නේ? මෙන්න මේ field එකෙන් අපි අනන්‍යව හඳුනා ගන්න ළමයි. ළමයි අනන්‍යව හඳුනා ගන්න. ඒ නිසා අපි ඔකට නමක් දෙනවා. අපි ලබන සතියේ කතා කරන primary key කියලා කියනවා. right? ප්‍රාථමික යතුර. ප්‍රාථමික යතුර. primary key එක. ප්‍රාථමික යතුර. primary key එක. ඒ හඳුනා ගන්න primary key එකට සාමාන්‍යයෙන් අපි සටහන් කරද්දී මෙන්න මේ ඉරක් යටින් ගන්නවා. ඒ විභාගයට ඉරි ගහන්න දෙන්නේ නැහැ. ඔයාගෙන් අහන මොකද්ද primary key එක කියලා. තේරුණා නේද? එහෙම ගහලා දෙන්නේ. right? එහෙනම් මේකට කියන ප්‍රාථමික යතුර කියලා. දැන් මේ ප්‍රාථමික යතුරනේ අපි මෙතෙන්ට හඳුනා ගන්න දැම්මේ. ආගන්තුක වෙලා. ඒ කියන්නේ මේකේ වෙන වෙන ටේබල් එකේ, ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ දැන් මේ ටේබල් එකේ නම මොකද්ද කියන්නේ? දන්න කෙනෙක්. දැන් මේ ටේබල් එකේ නම මම මෙතන දැම්මේ නැහැ. මේ ටේබල් එකේ නම මොකද්ද? ටෙක්ස්ට් එකක් දාන්න. ඉදිමතක් දාන්න. කොහොම? දැන් මම මේ ක්වෙස්චන් මාක් එකක් දාලා තියෙන ටේබල් එක. දෙවෙනි ටේබල් එකේ නම මොකක්ද දෙන්න ඕන? දෙවෙනි ටේබල් එකේ නම මොකද්ද? දෙවෙනි ටේබල් එකේ නම මොකද්ද? කොහොම? දාන්න බලන්න. දෙවෙනි ටේබල් එකේ නම මොකද්ද? මම කිව්වා මේක පොඩ්ඩක් එක කොටේ මම කරන්නේ මොකද? අර දෙවෙනි ටේබල් එකේ නම දන්න කෙනෙක් දාන්න. කො? නිදි මතයිද? දෙවෙනි ටේබල් එකේ නම ස්ටුඩන්ට් ෆෝන් නම්බර් කියලා ඔයාලට නම් කරගන්න පුළුවන්. හැබැයි මම නම් කරලා තියෙන වෙන නමකින්. ඔව්. මම නම් කරලා තියෙන වෙන නමකින්. මොකද්ද මම නම් කරලා තියෙන නම? yes. contact number very good. මොකද්ද? contact number. මම නම් කරලා තියෙන්නේ contact number කියන. මම නම් කරලා තියෙන contact number කියන්නේ. ඕන නමක් දාගන්න පුළුවන්. ඒක හඳුනගන්නේ නම් දාන්නේ. නේද? මම දාලා තියෙන contact number මේ තියෙන්නේ. main contact number මේක ස්ටුඩන්ට් මේක පළවෙනි ටේබල් එක මේක දෙවෙනි ටේබල් එක විතර මම හදාගත්තේ මම මෙතන දාලා තියෙන්නේ contact number right contact number දැන් මේක මැනුවලි අපිට කරන්න පුළුවන් right මේක අපිට අරගෙන යන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකට යන්න පුළුවන් නේද පොත්වල වගු ගහලා මෙහෙම හදනවා අන්න මැනුවල් ඩේටාබේස් එකක් එක හරිනේ contact number
හැබැයි මෙතන ඇවිල්ලා මේක ප්‍රයිමරි කී එකක් නෙවෙයි. ප්‍රාථමික යතුරක් නෙවෙයි. ප්‍රාථමික යතුරට කියන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රයිමරි කී. හරිද? මෙතන එක ගොඩේ වගේ ලියුවා. ප්‍රාථමික යතුරට කියන්නේ මොකද්ද? ප්‍රයිමරි කී. ප්‍රයිමරි කී. හරි? මෙතන මේක ප්‍රයිමරි කී එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මේ ටේබල් එකේ මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ගත්ත ප්‍රාථමික යතුර. ඒ නිසා මෙතෙන්දි මේක ආගන්තුක යතුරක් වෙනවා. මොකද්ද? ආගන්තුක යතුර. ෆොරින් කී එක. ආගන්තුක යතුර. හරි? ෆොරින් කී එක. මේක ගත්තේ මොනවටද ඇත්තටම? මට මෙන්න මේ කාගේද මේ ෆෝන් නම්බරේ කියලා හොයාගන්න ඕන නිසා තමයි මේක ගත්තේ. ඒ නිසා මේ වගේ වග ගොඩනගද්දි ඒ කියන්නේ මේ වගේ data දෙක තුන දාන්න තියෙන ඒවා. ඒ කියන්නේ ෆෝන් නම්බර වගේ අනිවාර්යෙන්ම මේ වගේ key field එකක් ඕන. හරි? මේ වගේ අනිවාර්යෙන්ම අනන්‍යව හඳුනා ගන්න පුළුවන් field එකක් ඕන. නේ? දැන් අපිට මේ වගුව තනියම භාවිතා කරන්න බෑ. මේ වගුව හැමතිස්සෙම රඳාපවතින මේ මත. හැබැයි මේක නැතුව අපිට මේකේ අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්. මේක නැතුණයි කියලා මේකේ තියෙන තොරතුරු ගන්න පුළුවන්. තියෙන ටික. right? මේක නැති වුණොත් නැති වෙන ෆෝන් නම්බර ටික විතරයි. හැබැයි මේක විතරක් තනියම පාවිච්චි කරන්න බෑ. මේක නැතුව. වැඩක් නැහැ නේ මොකද්ද? තේරෙන්නේ නැහැ. එක කියලා තියෙන බිඳුව එක මේ කාගේද? මේක තනියම යූස් කරන්න බෑ. මේකත් එක තමයි හැමතිස්සෙම යූස් කරන්න පුළුවන්. තේරුණා නේද? හරි. මේකත් එක තමයි යූස් කරන්න පුළුවන්. හරි. දැන් මගදී ඉඳලා කවුරු හරි ආවනම් තේරෙන්නේ නැහැ මේ. හරි? මගදී ආවනම් බලන්න මේ රෙකෝඩින් එක බලන්න. දැන් මෙන්න බලන්න විභාගයට එන හැටි. මේ බලන්න විභාගයට එන ඒවා. right? දැන් මේ පේපර් මම ටියුට් එකේ මුළු කතා නොකර මම මේ ටික පැහැදිලි නොකර කරන්න බෑ. right? හරි. බලන්න 27 ඉඳලා 28 ප්‍රශ්න වලට right? කතුවරු right? පොත් මේ කියන්නේ පුස්තකාලයක සිස්ටම් එකක් හදන එකක් ඩේටාබේස් එක තොරතුරු ටික. right? කතුවරු පොත් සහ ප්‍රකාශකී සම්බන්ධ දත්ත සමුදායක් පහත වගු අතරින් සමන්විත වේ. right? දත්ත සමුදායක් වුණා මේකේ වගු ගොඩක එකතුවක්. එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. හරිද? දැන් තාම මම ටියුට් එක කරා නම් මීට වැඩිය හොඳට පේනවා. මම මේ එතන මේ කියලා දුන්නේ ඇයි කියලා පෙන්වන්න මම මේක ගත්තේ. ආයි ටියුට් එක මට පැය දෙකෙන් ආයි පැයෙන් කරන්න පුළුවන්. හරිද? ඒක මොකද්ද ටයිප් කරන්න නැහැ. මොකද ලියන්න නැහැ. මම හදලා තියෙන්නේ. කරගෙන යන්න මේ පොඩ්ඩ. හරි? මේ ටිකම තමයි. මේ ටික නැහැ. මේ මෙතන ඉඳලා. හරි? මේ කියපු ටික නැහැ. මොකද දැන් කියපු ටිකෙන් ඔයාලට ප්‍රශ්න අහන්නේ නැහැ. අහන්නේ වෙන මෙතන ඉඳලා. හරි? කතුවරු පොත් ප්‍රකාශින් පබ්ලිෂර් සම්බන්ධ දත්ත සමුදායක්. ඒක ඩේටාබේස් එකක් පහත වගු අතරින් සමන්විතයි. හතරින්. වගු හතරක් තියෙනවලු. ඒ වගු හතරකින් සමන්විත ඩේටාබේස් එකක්. ඒ කියන්නේ මේ ඩේටාබේස් එකේ තියෙනවා ටේබල් හතරක්. ටේබල් හතරකින් හැදිච්ච දත්ත සමුදායක්. එක් වගුවේ ශේෂ්ත්‍ර වරහන් තුල දක්වා ඇත. දැන් තේරෙනවා. දැන් මේක දැක්ක ගමන් මොකද්ද කියන එක තේරෙනවා. නිදිමත නිදා ගන්න නැතුව හිටියනම්. තේරෙනව නේද? දැන් මට කියන්න මෙතන ටේබල් හතරේ නම් කියන්න බෑනේ ඔෆ් වලනේ. නේ? ඔන් ඔෆ් ඔන් කරන් කියන්න ඕන දාන්න. හරි මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. ටේබල් හතරේ නම් මොනවද? බලන්න ප්‍රශ්නේ අහලා තියෙනවා. author book සහ publisher වගු වල මේ වගු තුනක්. ප්‍රාථමික යතුරු පිළිවෙලෙන් ලියන්නලු. මොකද්ද ප්‍රාථමික යතුරු වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් ප්‍රාථමික යතුරු වෙන්න පුළුවන් මොනවද? නේ? මොනවද වෙන්න පුළුවන්? අපි author කියන එක ගත්තොත් author අපිට වෙන් කළ හඳුනගන්නේ. ඒ කියන්නේ ඉන්න ප්‍රකාශකින් මේ writer නේ? පොත්වල. නේ? publisher නෙවෙයි. ඒ පොත් ලියන්නෝ author වෙනම අඳුර ගන්න නම් අපි author ගේ author දෙන author ID එක. නේ author ගේ name එක තියෙනවා author ගේ phone number එක. right? phone number එක තියෙනවා. right? ඊට පස්සේ book කියලා එකක් තියෙනවා. වෙනම book හඳුන ගන්න ISBN number එකක් දෙනවනේ අන්න අපිට ඒක ගන්න පුළුවන් ප්‍රාථමික යතුරක් විදියට. මේක ගන්න පුළුවන්. නේ? ඊට පස්සේ publisher books
පබ්ලිෂර් ගේ වෙන වෙන වශයෙන් ගන්න. ඒක ප්‍රකාශකයෝ ඉන්නෝනේ පොත්. ඒලගේ හඳුනා ගන්න වෙන වෙනම. අපි යාලට ID එකක් දෙන්න. ඔන්න ඕ ටිකනේ එන්න ඕන නේ. බලන්න ඕ ටිකේ තියෙන නම්බරයක් තියෙද කියලා ඕත කීවෙන එක. මේක නේද? ID ISBN මෙන්න මේක වෙන්න ඕන. නේ? දැන් ඊට පස්සේ මේ අතර සම්බන්ධතා තියෙනේ. සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. හරි. ඔයගෙම යනවා මේක ඉහන් ප්‍රශ්න වලට. දැන් මේ ටික බාහිරට තේරෙන්නේ නැති. මේ කීපු ටික තේරෙනවා නම් ඇති. හරිද? දැන් ඔක්කොම කරේ නෑනේ. නේ? ගන්නේ ඉලියන් ප්‍රශ්න. දැන් මෙතන තියෙන සම්බන්ධතා ගැන. මෙන්න ඒක අහුවෙන්නේ මෙතෙන්. මම කියන වගු අතර සම්බන්ධතා 1 to 1 කියලා එකක් තියෙනවා. දැන් ඒක මෙතෙන්ද කියලා දෙන්නේ නැහැ. හරිද? හොඳ. මේ සම්බන්ධතා තුනක් තියෙනවා. හරිද? රිලේෂන්ෂිප් 1 to 1 1 to many many to many. ඔන්න සම්බන්ධතා තුන. අතරින් තමයි අහන්නේ. හරි? ඒක දැන් පේපර් එකේ දාලා තියෙන්නේ. මේ ටියුට් එකේ දාන්නේ. හරි? හරි. අපරේ දෙන්න. මේ Excel ප්‍රශ්නේ මේකත් ලේසි හොඳද? තමයි සරල ප්‍රශ්නයක්. අරක මේ බලන්න ලියන්න දීපු ප්‍රශ්නය. අංක 66 සහ 64 යන ප්‍රශ්න වල මේ පේපර් එක මේ අහුවෙන ප්‍රශ්න නිසා දැන් කරන්නේ ආයෙ මම මුලින්ද කරනවා මේක. මේ ටික කරන්නේ නැහැ. ආයෙ ඒ කියන්නේ මේ දැන් කතා කරන්නේ ආයෙ කරන්න ඕනේ නැහැ. 66 සිට 64 යන ප්‍රශ්න වල පිළිතුරු සැපීමට පහ දත්ත සමුදාය යොදා ගන්න. යම්කිසි ආයතනයක පාරිභෝගිකයන්ගේ සහ උන්ට අදාළ වෙළඳ නිලධාරීන්ගේ තොරතුරු ගබඩා කර ගැනීමට මෙම ආයතනයේ සේවකයෝ පහත බලු දත්ත සමුදාය ඔය කියවලා ඇති කියලා මම ඉක්මනට කියවන්නේ නේ දත්ත සමුදායක තබා ගැනීමට අදහස් කරයි. හරිනේ මේ බලන්න කිසියම් ආයතනයක පාරිභෝගිකයන්ගේ සහ ඔවුන්ට අදාළ වෙළඳ නිලධාරීන්ගේ තොරතුරු ආයතනයක පාරිභෝගිකයන්ගේ සහ ඔවුන්ට අදාළ වෙළඳ නිලධාරීන්ගේ තොරතුරු ගබඩා කර ගැනීමට ආයතනයේ සේවකයෝ පහත දත්ත සමුදාය හදලා එයා දත්ත සමුදායක් හදලා ඒක පොතේ වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන් මම හදලා ඉහත සැකසුම නුසුසු වන්නේ ඇයිදයි පහදන්නලු ඇයි මේක නුසුසු නේ ඇයි මේක නුසුසු මේ බලන්න රාජයි නම හැමතැනම තියෙන එකම නම කීප තැනකදී නේ නේද එකම නම ලියවිලා අපරාධ මේ කස්ටමර් සිටි එක එතකොට බලන්න ෆෝන් නම්බරුත් එකම ඒවා ලියවිලා ඇති මේ ෆෝන් නම්බර් මේ බලන්න එකම ෆෝන් නම්බර හැමතැනම එකමයි නේද වෙනස් නැහැනේ උඩක් තියෙන එකද ඔය ඔව් නේ එකම ෆෝන් නම්බර හැමතැනම තියෙනවා දැන් මේ කස්ටමර් සිටි එක බලන්න නේ right ඊළඟ ප්‍රශ්නේ බලන්න ඉහත ප්‍රශ්න අංක 66 ඔබ දුන් විසඳුමට ඉදිරිපත් දුන් හේතුවට විසඳුමක් ඉදිරිපත් කරන්න මොකද්ද කරන්න මොකද කරන්න දැන් තේරෙන්න ඕන ඒකෙන් දෙකයි දාලා තියෙන්නේ නේද දැන් ඒකට උත්තරේ තේරෙනවා මෙන්න මේ ටියුට් එකට ආවම හරිනේ මේ ටියුට් එක ඒක ඒව ගැන විස්තර කළා දැන් මෙතනින් විස්තර කිරීම පටන් ගන්න ඉස්සෙල්ලා මම අර කරේ තේරෙන්න ඕන නිසා නේ හරි බලන්න දත්ත සමුදාය වර්ග තියෙනවා දත්ත සමුදාය වර්ග අත්‍යුරු ඉලෙක්ට්‍රොනික ඒ කියන්නේ අතින් කරන දත්ත සමුදාය තියෙනවා right මේ දෙක අතර වෙනස්කම් සහ ඒකේ තියෙන වාසි මේකටම දාලා තියෙන මේ වෙනස්කම් හෝ වාසි කියලා දාගන්න ඕනද
දත්ත සමුදාය වර්ග දෙක අත්තිරු සහ ඉලෙක්ට්‍රොනික. අත්තිරු දත්ත සමුදායකට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි. අතින් කරනකොට අපි කාර්යක්ෂමතාවය අඩුයි. අපිට මොනවා ඩේටා එකක් අපි බලලා ෆෝන් බුක් එකේ තියෙන වෙනද අපි පොතක ලියලා තියගත්තා නම් ඕක ඒ කාලේ අපිට ෆෝන් වල ෆෝන් බුක් එකක් නැහැනේ නිකන්නේ කතා කරන්න ඒ කාලෙම දැන් අපිට ෆෝන් එකට ආපු නිසා අපි සමාන හරි නැත්නම් අපි කපිලක හොයන්න කේ අකුර ගහපුවම ටක් ගාලා එනවා නේ ඉලෙක්ට්‍රොනික නිසා නේ වඩා කාර්යක්ෂමයි. හැබැයි අපි පොතක වගේ ලියලා තිබ්බනම් yellow pages එකේ හෙව්වනම් ඕක පෙරේර හොයන්න ඕනේ yellow pages. අපි හිතමු අර yellow pages දැන් නැහැ නේ තියෙන්නේ. ඩිරෙක්ටරිනේ ඒකේ ඒක හොයාගත්තොත් ඒක හොයන්න ගියත් අපිට අපි පෙරේරගේ P අකුර හොයන්න ඕන. පෙරේරා PE ඒකත් හොයන්න ඕන. නේ කාර්යක්ෂමතාවය අඩුයි. නේ ඒක අකාර්යක්ෂමයි නේ. වඩා කාර්යක්ෂම නැහැ. ඊට එහෙම හොයයි. ඒකත් ඩේටාබේස් එකක් තමයි. හැබැයි අත්තිරුනේ. නමුත් අතින් කරපු ඒ අතින් හොයන්න ඕනේ. අමාරු. ඒ වගේම වරදින හැකියාව වැඩි. දැන් මම මේ එකින් වැඩි විස්තර කරන්න ඕනේ. මේ වගේ ඒවා කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳද? නේ වරදින පුළුවන් හැකියාව වැඩි. ඒ නිසා විශ්වාසනීයත්වයක් අඩුයි. මේකේ වැඩි. නේ? දත්ත විශ්ලේෂණය දැන් මට ඕන නම් සේව් කරගන්න පුළුවන් අපි හිතමු ගාලේ නැත්තම් නුවර යාළුවෝ දෙක වෙනම නුවර කියලා දාලා සේව් කරගන්න පුළුවන්. නේ? වෙනම ගෲප් එකක් විතර හදා ගන්න පුළුවන් ඕන. නේ? හදා ගන්න පුළුවන්. නුවර ටෙස්ට් එකේම නේ මාතර සෙට් එකේම ගාලේ සෙට් එකක් ඉන්නවා වෙනම එහෙම හදා ගන්න පුළුවන් නේ විශ්ලේෂණය කරලා. එහෙම කරන්න පුළුවන් නේ. දත්ත අනුපිළිවෙලට ඒකෙන් දත්ත ආදානය කරන අනුපිළිවෙලම තමයි අපිට ලබා දෙන්න වෙන්නේ අත්තුරු එකේ. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් ඉලෙක්ට්‍රොනික කරොත් අනුපිළිවෙලින් දෙන්න ඕනේ නැහැ. ඒ අනුපිළිවෙලින් හදා ගන්න. හැබැයි අනුපිළිවෙලින් නම් අපිට ඩේට් එක දැම්මොත් ලිව්වොත් විතරයි අනුපිළිවෙලින් බලන්න පුළුවන්. ඒ නිසා අපිට අනුපිළිවෙලින්ම ඒක මැනුවලි කරද්දි දෙන්න වෙනවා. මේකදී එහෙම නැහැ නේ. ඔටෝමැටිකලි හදා ගන්න සෝට් කරලා ඒ වගේ. අනවශ්‍ය දත් ඉවත් කිරීම මැනුවලි කරොත් අපහසුයි නේ. ඒ කියන්නේ නමක් මැනුවලි කරොත් නමක් වෙනස් කරන්න වුණොත් අපි අර වගේ දෙතුන් පළක දැන් තියෙන එකක් අපි සම්බන්ධ මම ඒ ටික කරගෙන පොඩි වෙලාවක් යනවා අර සම්බන්ධතා තුන කියලා දෙන්න. ඒක මම අර ටියුට් එකම කියලා දුන්නම ලේසි. right? එක තැනක වෙනස් කරොත් අර සම්බන්ධ වෙලා තියෙන දැන් වගු දෙයක් ගත්තනේ. ඒක සම්බන්ධිතා මේක සම්බන්ධිතා වගු තුන ගැන කතා කරේ නැහැ මෙතන මම අර මෙතන කරේ මේ අර කී ෆීල්ඩ් එක ගැන කියලා දුන්නේ මෙන්න මේ ප්‍රාථමික යතුරක් ගැන කියලා දුන්නේ. right? දැන් මෙතෙන්දී අපි වෙනස් කරොත් මේක සම්බන්ධතා වගුවක් කරොත් ඒ කියන්නේ මේ රිලේෂන්ෂිප් දාලා රිලේෂන්ෂිප් වලින් සම්බන්ධ කරොත් අපි ෆෝන් නම්බරේ වෙනස් වුණයි කියමු කාගේ හරි right අපිට ට්‍රැක් ගාලා මෙතන මේ ෆෝන් නම්බරේ වෙනස් වුණු ගමන් අපිට හොයාගන්න පුළුවන් කාගේද ෆෝන් නම්බරේ කියලා. දැන් මැනුවලි ඔක් කරන්න බෑනේ. මැනුවලි තියෙන්නේ 3-4 පළකව. ඊඩා ෆයිල් එකේ ඇති යාගේ ෆෝන් නම්බරේ ලියලා ඇඩ්මින් එකෙත් ඇති ඒක වෙනස් වුණොත් ඇඩ්මින් එකට දුන්නොත් ඇඩ්මින් එකේ විතරයි වෙනස් කරනවා. අතෙන්ට ගිහලා වෙනස් කරන්න නේ. ඉවත් తీරම අපහසුයි. ඒක 3 පළක 4 පළක වෙනස් කරන්නකො. මේවා එහෙම නැහැ පහසු නේ. දැන් මේ සාමාන්‍ය අර කොළුවට කියන හිතලා ලියන්න පුළුවන්. දත්ත යාවත් කාලෙකින් කියන අප්ඩේට් කරනවා කියලා කියන්නේ. අන්න ඒකම තමයි නේ. දැන් අපි ෆෝන් නම්බරයක් වෙනස් වෙනවා. නැත්තම් තව එකෙකුට ෆෝන් නම්බරයක් අලුතෙන් එක්කෙනෙකුට ෆෝන් නම්බරයක් එනවා. ෆෝන් නම්බර 3ක් වෙනවා. එතකොට අර වගේ එක වගුවක තිබ්බනම් නේ කරන්න බෑ. ඉතින් දත් තැම්පත් කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් යනවා. දැන් අපි ගත්තොත් ඉස්කෝලයක් ගත්තොත් ඉස්කෝලේක පැමිණීමේ ලේඛන හැමදාම අවුරුද්දට අපි හිතමු ළමයි 100ක් 150ක් එනවා. එයාලා එක එක්කෙනාට වෙන වෙනම ෆයිල් තියෙනවා. අතින් කරද්දී වෙන වෙනම ෆයිල්. ඒව කොට ගන්න. ඊළඟ අවුරුද්දෙත් 150 200 ඒගොල්ලත් කොට ගන්න. විශාල ඉඩක් යනවා. නේ? දැන් ඉඩම් රෙජිස්ටර් කාර්යාලයක් බැලුවොත් කොච්චර පිරවන්නේ නේ? ඊට පස්සේ අපි ගත්තොත් තව රෙජිස්ටර් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් ඒකේ අපි ගත්තොත් රෙජිස්ට්‍රාන්සිය ගත්තොත් ඒකේ ඔය එතන උප්පැන්න බලන්න කොච්චර තියෙද කියලා නේ? සෑහෙන ඉඩක් යනවා. දැන් ඒකේ බෑකප් එකක් තියාගන්න උනොත් බෑකප් එකක් කියලා කියන්නේ මේ කොපි ගත්තොත් ඒ කියන්නේ ආරක්ෂාවට බෑකප් තියෙනවා. දැන් අපේ මම මේ කරන දේවල් ආරක්ෂාවට මම වෙන තැනක දාලා තියෙනවා. ඔයාලත් එහෙමනේ. දැන් මේ ඉඩම් රෙජිස්ටර් නැත්නම් මේ ප්‍රාදේශීය කාර්යාලයේ තියෙන රෙජිස්ටර් එකේ ඒවා තව බෑකප් එක දාන්න කිව්වොත් අර මුළු රෙජිස්ටර් එකේම ෆොටෝ කොපි ගහ තව තැනක දාන්න එපා නේ. හැබැයි ඉලෙක්ට්‍රොනික තිබ්බොත් දැන් ඒවා ස්කෑන් කරලා තියෙනවනේ. ස්කෑන් කරලා තියෙන නිසා අපිට බෑකප් තියාගන්න ලේසි. වැඩි ඉඩක් යන්නේ නැහැ නේ. වැඩි ඉඩක් යන්නේ නැහැ. නේ? දැන් නම් හැබැයි දැන් උප්පැන්නක් ගත්තොත් ඒ නිසා දැන් උප්පැන්න ඒ කාලේ ඕව තිබුණ නැති නිසා නේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙත් තියෙනවා. අර කොපි 3ක් ගන්න උප්පැන්නේ. එකක් යනවා කොළඹ. අනිත් එක
ප්‍රාදේශීය කාර්යාලයට එවනවා අනිත් ඒවා හොස්පිටල් එකේ තියාගන්න නේ එහෙමනේ තියෙන්නේ මේ බෑකප් තියාගෙන එහෙමනේ දැන් මේවා රෙජිස්ටර් ස්කෑන් කරලානේ තියෙන්නේ ඒ නිසා මේවට දැන් මොකද දැන් වැඩි ඉඩක් යන්නේ නැහැ තියාගන්න බෑකප් ඉඩ අඩුයි නෝම විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍යයි මේකට එහෙම අවශ්‍ය නැහැ එච්චර මේ වගේ මේ දෙක අතර වෙනස් කරන්න නැත්නම් වාසි අවාසි දාගන්න පුළුවන් හරි ඒවත් අහනවා හොඳ හරි වෙලාව 10:17යි මම මේකේ ඉතුරු ටික හොඳ දත්ත සමුදායක හරි මම මේක දැන් අතින් ලියන්න තියෙන ටික තමයි මම මේ හදලා දාලා තියෙන්නේ මේක තියෙනවා දත්ත සමරදිත්තාවෙන් යුක්ත බව ඒ කියන්නේ එකම දත්තේ වව් කිහිපයක තැන්පත් වීම එකම දත්තේ වව් කිහිපයක තැන්පත් වීම නේද දත්ත සමතරිත්තාවය කියලා කියන්නේ දැන් මේක බැලුවට පස්සේ ටක් ගාලා ලොකුවට මම දාලා තියන්නේ ඔළුවට යනවනේ ලියන්න ඕනේ නැහැ රයිට් හරිද නැත්නම් මම මේ විතර අර වෙනද වගේ දාලා තිබ්බ අතින් ලියන්න ටයිම් එකත් එක්ක කරන්න බෑනේ දත්ත සමතුලිතතාවය කියලා කියන්නේ මොකද්ද හොඳ දත්ත සමුදායක ලක්ෂණ හොඳ දත්ත සමුදායක ලක්ෂණ මොනවද දත්ත සමතුලිතතාවයෙන් වියුක්ත බව වියුක්තයි කියලා කියන්නේ හොඳ එක නම් වියුක්ත වෙන්න ඒ කියන්නේ සමතුලිතතාවය කියලා කියන්නේ මොකද්ද එකම දත්ත වගු කිහිපයක තැන්පත් වීම තමයි දත්ත සමතුලිතතාවය කියලා කියන්නේ. ඒ සමතුලිතතාවයෙන් වියුක්ත වෙන්න ඕන. එකම දත්තේ වගු තැන තියෙන්න බෑ. තේරෙනවද? right? දැන් තේරෙනවනේ වගු වල එකම දත්තේ තැන්පත් වෙන හැටි. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? සමතුලිතතාවයක් තියෙන්නේ. එහෙනම් ඒකෙන් යුක්ත වෙන්න, වියුක්ත වෙන්න ඕන. නැති වෙන්න ඕන. හරි නේද? අන්න හොඳ දත්ත සමුදායක ලක්ෂණය. right? හොඳ දත්ත සමුදායක ලක්ෂණය. ඊට පස්සේ දත්තවල සංගතතාවය පවතිනවා. ඒ කියන්නේ අර එක තැනක වෙනස් කරොත් අනිත් තැනත් ඔටෝමැටිකලි වෙනස් වෙනවා. අර සමතුලිතතාවය නැති කිරීමෙන් දත්තවල සංගතතාවය ඇති වෙනවා. ඒ කියන්නේ අර ඉස්කෝලේ ඇඩ්මින් එකේ තියෙනවා ළමයාගේ විස්තර, ස්පෝර්ට් කරන තැනක් තියෙනවා, තව ලයිබ්‍රරි එකක් තියෙනවා. ඔය තැන තුනම යාගේ ෆයිල් තුනක් තියෙනවා එකම ළමයාගේ. ඒ ළමයා එක තැනක ෆෝන් නම්බරය වෙනස් කරොත් ඇඩ්මින් එකට ළමයා ගිහින් කියන්නේ ළමයා දන්නේ නැහැ මේ දේවල් තැන් තුනක තියෙනවායි කියලා. ඇඩ්මින් එකේ විතරයි වෙනස් කරන්නේ. අර එතකොට ස්පෝර්ට් එකේ නැත්නම් ලයිබ්‍රරි වෙනස් වෙනවද? ෆෝන් නම්බර් එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ දත්වල සංගතතාවයක් නැහැ. එහෙනම් අර සමතුලිතතාවය නැති කරොත් ඒ කියන්නේ අර එකම දත්තේ තනින් තනින් තියෙන එක නැති කරොත් එක තැනක වෙනස් කරපුවම එහෙනම් දත්වල සංගතතාවයක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ data consistency කියලා. right? ඊට පස්සේ දත්වල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ උඩ දෙකේ මේක නිසා තමයි මේක හරියන්නේ. මේක වැරදුනොත් ඒ කියන්නේ සමතුලිතතාවයෙන් යුක්ත වුණොත් මේ වියුක්ත හොඳද? යුක්ත වුණොත් සංගතතාවයක් ඇති වෙන්නේ නැහැ. එකිනෙකට ඒක යන්නේ. increase efficiency කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි. දැන් කියලා දුන්නනේ. ඒ වගේ නිරෝධතාවය වැඩි. වළංගුතාවය වැඩි. මම මේ කතා කරන්නේ මොකද්ද? ලක්ෂණ. හොඳ දත්ත සමුදායක ලක්ෂණ. හරි. හරි. දැන් මේ ටියුට් එක ඉවර වෙනකොට හරි. මම මේකේ ඉතුරු ටික මම වීඩියෝ එක දානවා. හරි. පැය දෙකක් ගිහලා ඒක බලන්න. හරි. හරි. එතකොට ඒක ඉවරයි. ඒකට අපිට තව පාඩම් දෙකයි තියෙන්නේ. දෙකක් මොකක්ද තියෙන්නේ? හරි. තියෙනවා PowerPoint තියෙනවා ඉන්ටර්නෙට් ඊමේල් එකට යන්නේ ඒක පාඩම් දෙකයි. හරි. PowerPoint වලටත් මම දවසක් ඔය අතර කොහොම හරි කරන්න බලන්න නැත්නම් ඒකට වීඩියෝ එකක් දාන්න. නෑ ඕනේ නෑ Excel කතා කරා. අපි ඒක කතා කරමු. මම මේ උත්තරස් ලියන්න දෙන්න හොඳද? වෙලාව 10:20යි. මොනවද අහන්න තියෙන්නේ? ඉවර නෑ. ටෙක්ස්ට් එකක් දාන්න මොනවද අහන්න තියෙන්නේ? chat එක බලුවේ නෑනේ.
අහන්නේ ප්‍රාථමික යතුරු මොකක්ද නේද? ආගන්තුක යතුරු මොකක්ද? අර ටික දීලා අර වගේ හොයන්නේ ටේබල් දෙකක් දීලා විස්තර අහන්න වගේ අහන්න. හරි. මේක ඔළුවට ගියා නම් තේරුම් නැත්නම් ආයෙ බලන්න මේක හරිද? ලබන සතිය ප්‍රධාන වශයෙන් මෙන්න මේ සම්බන්ධතා තුන කියලා දෙන්න ඕනේ. හරිනේ? මේක ඔළුවට ගියා නම් දැන් අපිට මේවනේ දෙන්නේ මෙතෙන්නේ කෙලින්ම එන්නේ. නේ එතෙන් කියලා දුන්නා නම් අර ටික ආවේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ටික කරේ. අහන්න දෙයක් නැද්ද? මොනවද අහන්න තියෙන්නේ? හරි. එහෙනම් මම අද නවත්තන්නම්. අපි ආයේ හෙට උදේ හම්බ වෙනවා අර දෙකෙන්. එහෙනම් සිල් දනාලෝ සරණයි. good night එහෙනම්. දැන් ලියනේ වෙනම එනවා. හරිද? හරි මම වහතේ කියන්නේ. රෙකෝඩින් එකම දාන්නම්. good night.